රොකී කතාවට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මෙන්ඩිස් කරපු දේ නිසා අර කෙල්ලට කරදර කරලා ආව මරලා දැම්මනේ. ඉතින් රොකීට වෙන්න යන දේ ගැන තමයි අද වීඩියෝ එක තුල අපි හැමෝටම මතක් කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්නට මත්තෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයාට ආසාවක් වගේම උනන්දුවක් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම අපිට මේ වෙලාවේ කතා කරන්න වෙනවා. මාත් එක්ක එකතු වෙලා channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න කිසිසේත්ම අමතක කරන්න එපා කියලා. ඉතින් කොහොම වුණත් මේ දේවලුත් එක්ක අපි දැන් ඉදිරියට තව දෙයක් විශ්වාස කරන්නට අවස්ථාවක් තියාගෙන ඉන්නවා කියන කතාව අද වීඩියෝ එක තුලින්ම අපිට මතක් කරන්නට ලැබෙනවා කියලයි මම අද වීඩියෝ එක හරහා මතක් කරන ලොකුම කාරණාව බවට පත් කරගත්තේ කියන දේ ගැන අද වීඩියෝ එක හරහා අපිට මතක් කරන්නටත් ලැබෙනවා කියලයි මම අද වීඩියෝ එක තුලින්ම සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොහොම වුණත් ඔයා මෙතනදී තව දෙයක් තේරුම් ගන්න ඕනි කියන කතාව ගැන මම අද වීඩියෝ එක හරහා මතක් කරලා දෙනවා. රොකී වැරද්දක් කරලා නැහැ. රොකී ඒ ළමයට කරදරයක් කවදාවත් කරන්නේ නැහැ. මොකද තමන්ගේ සහෝදරයෙක් තමයි ඇත්තටම කියනවා නම් ඒ විදියට යාළු වෙලා පවා හිටියේ කියන කතාව ගැන අපිට අද වීඩියෝ එක තුලින්ම සිහිපත් කරන්නටත් බලාපොරොත්තු තියාගන්න වෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා අපිට මෙතනදී මතක් කිරීමටත් උනන්දුවක් තියාගත්තේ කියන කතාව ගැන මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට කැමති වෙනවා කියලයි අද වීඩියෝ එක හරහාම කතා කරන කාරණයක් බවට පත් කරගෙන ඉන්නේ. ඉතින් කොහොම වුණත් ඔයා විශ්වාස කරන්න අපි මෙන්න මේ කාරණාව මෙතනදී හොඳටම තේරුම් කරලා දෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුල අපිට මතක් කරන්නට ලැබෙන දෙයක් කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා අපි හැමෝම සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් එකතු කරගෙන තියෙන කියන කතාව ගැනත් අපිට මේ වෙලාවේ මතක් කරන්නට අවස්ථාවක් තියාගෙන ඉන්නවා. ඉතින් කොහොම හරි අද වීඩියෝ එක තුලින් අපි මේ වෙලාවේදී කතා කිරීමට බලාපොරොත්තුවක් ඇති කරගෙන තියෙන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධව. ඉතින් අපිට අද වීඩියෝ එක තුලින්ම ඒ ගැන කතා කරන්නටත් පුළුවන්කමක් ලැබෙනවා කියන කතාව තමයි අද වීඩියෝ එක හරහා අපි සිහිපත් කළ යුත්තේ කියන කතාව අද වීඩියෝ එක තුලින්ම මතක් කරනවම තමයි. ඉතින් කොහොම වුණත් රොකීව පොලිසියට කැඳවලා ප්‍රශ්න කරනවා. හැබැයි රොකී ගැන කිසිදු සාක්ෂියක් නැති වුණාද රොකීගේ දෙයක් මෙතන දාලා යාමක් සිද්ධ වෙනවා කියන කතාව ගැන අපිට මෙතනදී මතක් කරන්න පුළුවන් කමක් තියෙනවා. අන්න ඒ නිසා තමයි මෙතන ලොකු ප්‍රශ්නයක් වෙන්නේ කියන කාරණාව අද වීඩියෝ එක තුලින් මතක් කරනවා.